අද මේක කණ්ඩ වෙන්නේ අද කණ්ඩ වෙන්නේ මම එක දෙයක් දන්නවා අද කණ්ඩ වෙන්නේ මුන් දෙන්න දෙක ෆොටෝ ගහ ගහ ඉන්න තමයි වෙන්නේ ඒක තමයි ඔඩේ ෆොටෝ ඔතෝ ඉවරයි ගෑණියේ ඉච්චනාද ඊය දැන් ඔයගා ගඳ වෙයි යන්නේ බලන්න මත පිටුවා Hello guys, welcome back to a new episode in Spain. So දැන් අපි අද ඇත්තටම කිව්වොත් එහෙම 4 වෙනි දවස් වගේ ඊයේ නම් අපිට පොඩ්ඩක් ඇවිදින්න කරන්න බැරි වුණා. දැන් මේ පොඩ්ඩක් අපි එළියට කන්න යනවා. මම තව යාළුවෝ දෙන්නෙකුයි තමයි අනිත් කට්ටිය කෑම වගේ අරන් ඇවිල්ලා තිබ්බා. අපි නැවතිලා ඉන්න තැනට යාලා කනවා කියලා. ඉතින් අපි රැයට කන්න මේ එළියට යනවා. මම අර කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා මේ කරුවල වැටෙන්නේ ටිකක් පරක් වෙලා කියලා. ඒකට හොඳම උදාහරණය තමයි දැන් මේ බලන්න. දැන් වෙලාව රෑ 9:00යි. රෑ 9:00ට මෙන්න මේ වගේ එළියක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ලස්සන මේ පරණ ඒන්ෂන්ට් පල්ලියක් වගේ එකක් තියෙනවා. මම හිතන්නේ මේක මාර ලස්සනයි. මම දැන් මෙතන ඉන්නේ. අපි මෙතන තියෙන කඩේකට තමයි කන්න ආවෙත්. එතන මේ වලට වෙන්නේ තියෙන කඩ. ඉතින් මේ තමයි පල්ලිය වගේ එක. පේනවා ලස්සන. ඒක මාර ලස්සනයි. මම වැඩි විස්තරයක් නම් බැලුවේ නැහැ. අතන මෙතන එන්න කලින් මොකද්ද මේ තැන කියන එක. හැබැයි මාරම ලස්සනයි. අර ඒන්ෂන්ට් ලුක් එකක් තියෙන්නේ. මට හිතෙන විදිහට මේක පල්ලියක්. සමහරකට ඇතුළට යන්න පුළුවන් ඇති. දැන් මේ රෑ වෙලා නිසා වහලා ඇත්තේ. බලමු අපි දවල් වරුවක පුළුවන් වුණොත් ඇතුළට ගිහිල්ලා බලමු. අපි දැන් මේ කන්න කෑම කඩයක් හොයාගෙන යන ගම මාත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි ටික ටික ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවා හරි කෑමක් මොන වගේ කෑමක්ද අපි අද රෑට කන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. අපි බලමු මොන වගේ කෑමක් හොයාගන්න පුළුවන් වේද කියලා අද කන්න. අපි වැඩිවේ පොඩ්ඩක් මේ ස්පැනිෂ් කෑම try කරනවා කියලා තමයි අපි හිතාගෙන ආවේ. බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි හිමින් ඉස්සරහට යන් වටපිට දේවලුත් බලාගෙන පොඩ්ඩක් මේ වගේ ලස්සන දේවල් ටිකක් බලන්න. අපි හිමින් ඉස්සරහට යන්. ඒක මාර ලස්සනයි නේ. මේක තමයි කාඩිස් වල මං හිතන්නේ මට මතක විදිහට තියෙන ගොඩක් පරණම බිල්ඩින් එක. ඉතින් මේක පල්ලියක් තමයි මට තේරෙන විදිහට. අපි කාඩිස් වලට ඇතුල් වෙනකොට වගේ තමයි ඇතුල් වෙලා පොඩි දුරක් මීටර් 200ක් වගේ ඇතුළට එනකොට තමයි මේ චර්ච් එක අපිට හම්බෙන්නේ. ඉතින් මේ කට්ටියගේ අර එතන ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්නත් එක තමයි අපිට වටපිටාවේ මෙන්න මේ වගේ කඩ එහෙම තියෙනවා ගොඩක්. ඉතින් මේ පල්ලිය ළඟම තියෙන්නේ කට්ටිය. ඉතින් ඒක මාරම නිකන් අමුතු ෆීලිං එකක් තියෙන. මෙතන ඉඳන් පොඩි කෑමක් කන ගමන් මේ වගේ මේ පැත්තෙන් තියෙන මේ විදිහේ පරණ චර්ච් එකක් දිහා බලාගෙන ඉතින් ඒක තමයි ෆීලිං එකක්. ඉතින් ඒක පොතට බෑලා මෙතන arrange කරලා එහෙම තියෙනවා. ගියපු පළවෙනි කඩෙන් කිව්වා බ්‍රෙක්ෆාස්ට් එකට. අපි ටිකක් රෑ වෙලා එළියට ආපු නිසා කඩ ගොඩක් වහගෙන යන්නේ. ඒ වුණාට අපි තාම කෑම කන්න කඩයක් හොයාගෙන යන ගමන් ඉස්සරහට ගියපු පළවෙනි කඩෙන් කිව්වේ බ්‍රෙක්ෆාස්ට් එකට එන්න කියලා. මොකද එයාලා කඩේ වහලා ඇත්තනම අපි අර පොඩ්ඩක් මෙහි තියෙන ස්පැනිෂ් යුනික් කෑමක් තමයි try කරන්න ගියේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට කඩයක් හොයාගන්න පුළුවන් වේද කියලා. ටිකක් පොඩ්ඩක් ටිකක් බර කෑමක් ඇත්තනම බර කියන්නේ ටිකක් ඇඟට දැනෙන විදිහට පොඩ්ඩක් කෑමක් කන්න හදන්නේ. මේ දවස් ටිකෙන් පොඩ්ඩක් එච්චර අපි ලොකු දෙයක් කෑවේ නැහැ ඇත්තටම. රෑට කට්ටිය අපි තුන් දෙනාම ටිකක් බඩගිනි. ඒක නිසා අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට හොඳ කඩයක් බලා ගන්න හම්බෙයිද කියලා කෑම කන්න. අවුලක් නෑ. ඔනේ බොක්කම් දෙන්න. බක්කම් මේක දෙනවද දන්නේ අහලා බලමු. අර මෙතන ෆාස්ට් තියන්න. මේක තමයි මං කියපු අර මේ අපි ගිහින් බලමු. මේ එකයිද කිව්වේ? එන්න යා තුනක්ද ගන්න එන්නකෝ. මට ඕනේ මේක. හා කීයක්ද? තුනක් අපිට ගන්න. පෝෂන් එක කොහමද? පෝෂන් එක කොහමද? අහන්න එක්කෙනෙක්ට පෝෂන් එක තියෙනවා. කොහමද අහන්නේ කියන්නේ? Anchigan. Sí, ya. No problem. Three. No. Three paella. තුනක් කියවන්න කියලා. Okay.
one. One chicken. This Barbecue chicken. ඒක චිකන් හැබැයි. Okay. ආය මොනවද? මේක චිකන් නම් මේකක් තියෙනවා ලස්සන පාට. පීසම නැතුව අපි බත් දෙකක් පීස ගත්තා. එකයි බත් එකයි. දැන් මේකක් චිකන් නේ. ආ. ඕන මේක චිකන් එක අයින් කරලා මේ වගේ එකක් දාන්න. Tuna හොඳයි නේද? Tuna? ඕකේ. Tuna half. Half. Ah, Okay. okay. Tuna half. This one. Make a Barbecue. barbecue one. Lamu. Okay. One person. Eh? Yes. Yes. One person. See. Pizza. Tuna. Yeah, pizza one, tuna Pizza, එකයි. One. One, tuna, one. Half. One, half. Okay. Yeah. See. Drink. Drink ඔයාලා බොනවද? ඔයාලා මොනවා හරි And they are soft drinks. අපි ice cream එකක් කමු තරේ. soft drinks තියෙනවා ඔන්න. drinks. Wine. So white. 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 Okay. Red පිටතර හොයි. කහට හොයි. Sweet wine නේද? වයින් බොන්න යන්න පුන් දෙන්න. අයියෝ. අමත් දෙපා. හලෝ දැල්ලොත් තියෙනවා හලෝ. ඔව්. ලිටල් ස්ක්විඩුත් ඉන්නවා. මෙන්න අර මේක අරකට කඩේ. කියන්නේ ස්මෝල් ස්ප්‍රින් ඕම්ලට් කියලා නේ. එතකොට මේක තමයි මෙනු එක. අර අපි පොඩ්ඩක් සාමාන්‍යයෙන් එක මෙනු එකක්. මේක half එකමත් තියෙනවා. යුරෝ 14ක්. ගණන් එහෙම අඩුයි. අපි දැන් මේ පෙලාදී මරිස්කෝ එකයි නෑ බං මේක දැන් මේක දැම්ම පෙලා වැලන්සියානා 1 බාබකියු පොලෝ 1 and තව ටිකෙන් අපිට මේක දෙනවා ඒක දුන්න නම් කියලා වෙනවා යුරෝ 60යි 200න් භාගයක් නිකරයි. භාගයක් ඉවරයි භාගයක් නෙවෙයි. ටූනා මේක එකක් ගෑනක් එක. දැම්මා කෑම ගැන කියන්න තියෙන කෑම නම් සාමාන්‍යයෙන් ගණන් අඩුයි කියලා තමයි තේරෙන්නේ. සාමාන්‍යයෙන් අපි දාපු මේන් එක ඩිෂ් එකක් මාන්න එකමාරක් විතරනේ. කියන්න මෙනු එක. අනේ මම කෑම ගැන ඇත්තටම අපි මේන් කණ්ඩාපු කට්ටිය අපි මෙන්න මෙතන තමයි ආම ප්ලේස් එක. කාඩිස් වල සිටි එක ඇතුළට එනකොටම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් කෑම ඇත්තටම අපි ආසාවෙන් හිටියා මේ ස්ට්‍රීට් කඩේ ස්ට්‍රීට් එකකින් කන්න. ඒ කියන්නේ ස්ට්‍රීට් වල ටේබල්ස් දාලා තියෙන තැනකින් කන්න. ඉතින් අපි ඒක හරි ගියා. ඩිෂස් 3ක් දැම්මා. ඩිෂ් 3 තමයි මේ තියෙන්නේ. මේකෙන් එකයි. ඊට පස්සේ පීසා එකක් දැම්මා. බාබකියු පීසා එකයි. ඊට පස්සේ අපි දැම්මා ටූනා මෙන්න මේක. සාමාන්‍යයෙන් අපි බලමු අන්තිමට මුළු ගාන කීයද කියලා. සාමාන්‍යයෙන් දැක්ක විදිහට නම් ගාන සාමාන්‍යයෙන් අඩුයි. ගාන සාමාන්‍ය ෂේප්. යුරෝ 12කට යුරෝ 15කට හොඳ කෑමක් කන්න ආවට පුළුවන්. පස්සේ පිඟන් හොදන්නත් පිඟන් හොදන්න. ඔව්. එහෙමනොත් පිඟන් හොදන්න මේ දෙන්නවා කියලා මම යනවා. පවුල් මම වැඩි. චානුකට දෙනවා. ඩවුන් කර දෙනවලු ෆෝන් එක තියෙනවා. කට්ටිය අතරතුර වීඩියෝ කරනවා. පිඟන් හොද. ඇත්ත ඇත්ත. වීඩියෝ කරනවා අපි දැන් කෑම එනකන් අපි තුන්දෙනාත් එක්ක මෙන්න මේ විදිහට කාඩිස් වල එළියට වෙලා හුලම් මෙතුචි බලාගෙන ඉන්නවා. දැන් තමයි ගයිස් කරුවල වැටෙන්නේ. හොඳේ. දැන් වෙලාව කීයද නම්? වෙලාව කීයද? දැන් වෙලාව 10යි. රෑ 10ට තමයි කාඩිස් වලට කරුවල වැටෙන්නේ. දැන් වලට වටපිටාව පේනවා ටිකක් සාමාන්‍යයෙන් කරුවලයි කියලා. මේ වෙනකන් හොඳට රීලිය තිබ්බා. අපි බලමු කෑම ටික ආවට පස්සේ කෑම වල ප්‍රසන්ටේෂන් එක කොහොමද සහ කෑම වල අපි බලමු ඊට විදිහටම කෑම රස තියෙද. කෑම ටික එනකන් එනවා පොඩ්ඩයි. එහෙනම් කෑම ආවට පස්සේ ආයහමු. බයි. පීසා එක ආවා guys. මේ දෙන්න නම් මේ වයින් එකක් පොඩ්ඩක් බොනවා කියලා ගත්තා වයින් එකක් ගත්තා. මම අමධ්‍ය ප්‍රසංගමේ සභාපති නිසා මම මුකුත් ගත්තේ නැහැ බොන්න බූරෝ වගේ. බොරු. බොරු. ෆොටෝ එකක් අරන් ඉන්න. ගෑනු කොටියත් එක්ක කන්නාවම තියෙන ප්‍රශ්න දන්නව නේද? මේ බලහල්ලක කන්න කලින් කරන වැඩ. මේ එකෙක් කෝප්පයක් අල්ලගෙන දඟලනවා. අනික් එකත් කෝප්පයක් අල්ලගෙන දඟලනවා කෑම එක වේලේ. හරිද? ඔන්න ඕක තමයි සහෝදරවරුනි තියෙන ප්‍රශ්නේ. මුන් එක කන්න දෙන්න එපා. අපි නිකන් වේලනවා මුන් ටික ෆොටෝ ගහලා. හරි බලමු. කන්න දෙන්නේ
කාණ්ඩ දෙන්න අර ඕ දැම්බෙන් පේන කරන බලමු කෑම එකේ රස කොහොමද කියලා. Thank you. Gracias. Gracias. මොන්නේ නෑ සාර ස්පැනිෂ් පීසා එකක් පළවෙනියට රස විඳින්න යන්නේ. බලමු රස කොහොමද කියන්නේ. මට රස ඉදල් නැහැ. අනිත් එකක් වෙනවා. දෙකක් එනවා දැන් අපි මෙතන ඉඳ නැති වෙනවා අපිට දැන්. Tuna. Okay. බලමු මම මේක මෙතන Gracias. Al café. Bon appetit. Bon appetit. Bon appetit. ඕන මේක හැපටයිට් එක මේක appetite. කවුද හලෝ ඔය දන්නේ මේ තියෙනවා tuna එක, මේ තියෙනවා pizza එක. ඔතෝ ඉවරයි ගෑණියේ. පියපාන්. පිච්චුනාද ඊය දැන් ඔයගව ගඳ වෙයි යන්නේ බලන්න මත පිට්ටුවා. දැන් ගඳ වෙයි ටිෂු එකක. අද මේක කණ්ඩ වෙන්නේ නැහැ. අද කණ්ඩ වෙන්නේ නැහැ. මම එක දෙයක් දන්නවා අද කණ්ඩ වෙන්නේ නැහැ. මුන් දෙන්නත් එක ෆොටෝ ගහගෙන ඉන්න තමයි වෙන්නේ. මං කනවා ඉස්සෙල්ලාම tuna. ඉස්සෙල්ලාම tuna කෑල්ලක් කන්න යන්නේ. කොහොමද? හොඳයි. රසයි කියන්නේ. tuna කෑල්ලක් ගත්තා. මෙයාලා දෙන පීසා එක කන අතරතුරේ මම tuna කෑල්ලක් කාලා බලනවා බලමු. Valencia. Okay. Okay. Bon appetit. ඒක මොනවා? ගොඩක් කන්න කියලා රසය tuna එක. විරාණු tuna එක රසයි. මේක තමයි. අනිත් ඩිෂ් එක ගත්තා guys. මෙන්න මේක තමයි මේක නම් නිකන් මේ chicken නනම්මන දාලා හදන නිකන් පොඩි රයිස් එකක් වගේ. ඒක රස පාටයි. tuna එක කෑවා. ඒක ඇත්තටම රසයි. රහයි නේ? මේක මරු. එහෙනම් fresh රහක් තියෙන එක. අරන් දෙන්නද? හැබැයි මම මේක එහෙම කෑවා. අදියම් තමයි අතුරක් බලන්න. ඔව්. තව ටිකෙන් තුනක් දානවා. ඔයාලා තමයි මහත්තයා ජීවිතේ පීසා කාලා බලන්න හදන්නේ. රාවරම් රහයි. අත්තරම රහයි නේ? අපි පිට්ස් එක කරන් යන්න අපිට අත්තරම රසයි පීසා එකක්. මේ කෙචප් එකක්ද මොකද දාලා ඒකත් අහගෙන මෙතනිය ඩ්‍රින්ක්ස් යන්න මේක එච්චර ලොකුවට අඩියදම නැහැ. මෙඩිෂන් එකද? අතරම රසයි. ස්පැනිෂ් ටයිම් රසයි කියන එක ඇත්ත. බිල් එක පේ කරන්න යන්නේ බලමු බිල කීයද කියලා. මගේ පර්ස් එකේ තියෙන ඕනම දෙන්න. කීයද? 50 කොලයක් දුන්න නැහැ හරි. 50 කොල නෑ මං ගාව 100? මං ගාව පාසල වගේ දුක් කියන ඒ ටිකක් තියෙනවා මම ගාව තියෙනවා. වාදියා ගන්න මම ඒක පස්සේ බලමු. Gracias. Bye bye. Bye bye. යුරෝ කීයද? 46යි 50යි. අපි බලමු USD වලින් කීයක් වෙනවද කියලා. USD වලින් ගත්තොත් ඒ ගාන වෙනවා USD 51ක් විතර. USD 51ක් විතර වෙනවා. LKR වලින් ගත්තොත් එහෙම රුපියල් 15000ක් කියන්කො ලංකාවේ මුදලේ. 15000. ඒකෙන් බලන්න එපා කොරියන් මොන කොරියන් වලින් තමයි heart බලන්නේ. attack. ලංකාවේ මුදලෙන් ගත්තොත් ඒ කැමරේට රුපියල් 15000ක් විතර ගිහිල්ලා තියෙනවා. කොරියන් වල බලමු මොකද අපි ඉන්නේ කොරියාවේ හින්දා. කොරියන් වලින් මාන් 7ක් වගේ වෙනවා. මාන් 7ක් කියන්නේ ඔව් ලංකාවේ මුදලින් 15000ක් විතර. ඉතින්
මෙහ තියෙන මේ මිනිස්සු හම්බ කරන විදිහ සහ මෙහ මිනිස්සුන්ගේ රැකියල්වල ඒ තියෙන දේවලුත් එක්ක බලනකොට ඒ වගේ මුදලක් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඉතින් ඇත්තටම අපෙත් අපි මේ කන්ෆරන්ස් එකට ආවට අපිට වියදම් කරනවා කියන්නේ කොරියන් ගවර්න්මන්ට් එකෙන් ඇත්තම කිව්ව වියදම් කරන්නේ. ඉතින් ඒක නිසා අපේ කෑම වේලකට දවසකට සාමාන්‍යයෙන් කොරියන් මාන්ස් වලින් මාන් 10ක් විතර වගේ දෙනවා. ඉතින් අපි 3 දෙනාට මේ කෑම වේලටම ගියේ මාන් 7යි එක කෑම වේලකට. ඉතින් ඒක නිසා මේක ෆෙයා කවුලක් නැහැ අපිට. ඉතින් ඇත්තටම කෑම වේල ඇත්තටම ගොඩක් රසයි. හුඟක් කටිය කියලා තිබ්බා ස්පැනිෂ් කෑම ගොඩක් රසයි කියලා. ඉතින් ඇත්තට ඒක කතාව ඇත්ත. මොකද හොඳට මැරිනේට් කරලා ඒ වගේ අර ලංකාවේ රසට ගොඩක් සමානයි ඇත්තම කිව්වොත් එහෙම. ඉතින් අපි දැන් මේ කෑම ටික කාලා මේක තමයි මං කිව්වර එන්ට්‍රන්ස් එක. ඉතින් දැන් අපි මේ කෑම ටික කාලා ඉවර වෙලා මේ යාළුවෝ දෙන්නට මේ ජෙලාටෝ අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා. දැන් මේ අපි මේ පැත්තට යන ගමන් මොකද මේ ජෙලාටෝ අයිස්ක්‍රීම් ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අපි ගිහින් බලමු ජෙලාටෝ අයිස්ක්‍රීම් වල රස ඔය කියනවා වගේම ඇත්තටම රසද කොහොමද කියලා සහ අපි පොඩ්ඩක් මේ ස්ට්‍රීට්ස් වල ඇවිදින්න බලාපොරොත්තු තියෙනවා. අපි බලමු මොන වගේ වේද කියලා. අපි හිතුවා හෙට අයිස්ක්‍රීම් කනවා එහෙම නැත්නම් ජෙලාටෝ කනවා කියලා. මොකද ආපු කඩේ වහලා. ඒක නිසා අපි මේ පොඩ්ඩක් මේ ස්ට්‍රීට් වල එහාට මෙහාට ඇවිදිනවා. මොනවද තියෙන්නේ තව කඩ සහ මේ පැත්ත බලන්න. දැන් අපි ඉන්නේ කොහමරි ජෙරෙස්වල රේල්වේ ස්ටේෂන් එකේ තියෙන අර පැත්තට වෙන්න. අපි මේ පැත්තෙන් ඇවිල්ලා තමයි ඔහොම ඇවිල්ලා මෙහෙම පයින් ගිහිල්ලා මෙහෙම මැද්දෙන් ගිහිල්ලා තමයි අපේ ඇපාර්ට්මන්ට් එකට ගියේ. මේ දෙන ජෙලාටෝ ෂොප් එකක් හොයනවා. අර අතන වෙන්න. එනේ තියන් හරි. අම්මා සීතලයි. අපි ආපහු මේ ජෙලාටෝ කඩයක් හොයාගෙන යන ගමන් අපි ආපු පැත්තටම තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමු. දැන් රෑ නිසා අපිට ෂුවර් නෑ හැබැයි තාම ඇරලා තියෙනවද වහලාද කොහොමද කියලා. අපි ගිහිල්ලා බලමු ජෙලාටෝ කඩේ ඇරලාද කියලා. ඇරලා තිබ්බොත් අපි ඉතින් ගිහිල්ලා කමු අයිස්ක්‍රීම් උත් අද කොහොම හරි. මේ දෙන්නට අයිස්ක්‍රීම් අද කන්න ඕල්ලු කොහොම හරි. ඉතින් ඒක අපි යන්නේ. මේ බලමු ඇරලා තියෙන්නේ කියලා. ඇරලා තිබ්බොත් අපි ලගී කන්න පුළුවන් අද ජෙලාටෝ. තාම මේ ස්ට්‍රීට් වල ඇවිද දෙන්නත් එක ජෙලාටෝ කඩ හොයාගෙන දැන් ආපහු ජෙලාටෝ කඩේ හොයන්න පටන් ගත්ත තැන ඉඳන් පැය භාගයකට වඩා ගියා. මොකද ලස්සන තැනක් දැක්ක ගමන් මේ දෙන්නේ ෆොටෝස් ගන්නවා. මම නම් හිතන්නේ දැන් ජෙලාටෝ කඩ ඇති කියලා. රෑ 11ටත් ළඟයි. ජෙලාටෝ කන්න එන්නේ ඊට උදේට තමයි. ඔව් කඩ තියෙනවා ජෙලාටෝ කඩයක් හොයාගන්න පුළුවන්. ජෙලාටෝ කඩේ ඇරලා නැහැ කියලා නම් ෂුවර්. මොන්න හැරි පොටෝ වගේ මොකක්ද එකක් කියන ඉස්සරහා. මේ වෙනනේ ලස්සනයි ස්ට්‍රීට්ස්. මේ වගේ මේ පොඩි ඉඩක් තියෙන්නේ. ගැප් එක අඩුයි. එක වාහනයකට වගේ යන්න ඉඩක් තමයි තියෙන්නේ. තනිකර ෆ්ලැට්ස් තියෙන්න උඩට. ෆ්ලැට්ස් කියන්නේ මේ ඇත්තටම ගොඩක් පරණයි. මම කලින් වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවා. මතක ඇති. මෙන්න මේ විදිහට තමයි රෑ ස්ට්‍රීට්ස් වල තත්ත්වය ස්පේන් කාඩිස් වල. මේ ගොඩක් මේ බයික් වල යන්නේ මම හිතන්නේ මේ රෑට කෑම අරන් මොනවා ගොඩ ගන්න ඩෙලිවරි සර්විස් අපි හිමින් ඇවිද මේ අර අපේ එක්කෙනෙක් ජෙලාටෝ කන්න ඕනේ කිව්වොත් තාම ජෙලාටෝ කඩේ වෙනවා. බලමු ජෙලාටෝ කඩේ හොයා ගන්න පුළුවන් මේක. මොකද්ද? අනිත් එක තමයි ස්පේන් වල අපි හැමෝම දන්න දේ තමයි ස්පේන් ගොඩක් ප්‍රසිද්ධ ෆුට්බෝල් වලට. ඉතින් අර හුඟක් කට්ටිය දැන් අර අපි අපහු කරගෙන ආපු shops වල මේ shops නෙමෙයි sorry restaurants වල වගේ පොඩි බාර් එහෙම නැත්නම් බියර් එහෙම බොන්න පොඩි places තියෙනවා. ඒ තැන්වල ගොඩක් කට්ටිය කරන්නේ හවසට ඇවිල්ලා යාළුවෝ කට්ටියත් එක්ක ඉඳගෙන පොඩි බියර් ෂොට් එකක් දාන ගමන් අර ෆුට්බෝල් මැච් එකක් එහෙම බලන එක තමයි. මොකද ෆුට්බෝල් වල මාර ප්‍රසිද්ධයි. අපි දන්නවලු ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකත් ගොඩක් පාරයක් ගානක් ස්පේන් දිනලා තියෙනවා. ඉතින් මේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක් ෆුට්බෝල්. ඔය තියෙන්නේ මෙන්න ජෙලාටෝ කඩේ අන්තිමට හොයාගත්තා. ඒක වහලා තියෙන්නේ කීයටද? සැටර්ඩේ අද කවද්ද? 10 වෙනකන් 10ට වහලා තියෙන්නේ. අද බදාදානේ. 11 වෙලා. ඔන්න ඔහොම තමයි ජෙලාටෝ කෑවේ. හරි. අන්තිමට කොහමරි ජෙලාටෝ කන්න උන්නේ නැහැ guys. කඩේ වහලා අපි හෙට ජෙලාටෝ කනවා කියලා තීරණය කරා. මේ දෙන්න මේ ෆොටෝස් එහෙම ගන්නවා. ඉතින් දැන් කොහමද රෑ 11ට විතර වෙලාව. අපි හිතුවේ දැන් ඉතින් මෙහෙම පොඩ්ඩක් ඇවිදගෙන ඉවරලා මේ වගේ තව ලස්සන තැන් කීපයක ෆොටෝස් කීපයක් අරගෙන ඉවරලා ආපහු ඇපාර්ට්මන්ට් එකට යන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි ස්ට්‍රීට් එකේ කාඩිස් වල ස්පේන් වල කාඩිස් වල
රෑ කෑමක් අරගෙන පොඩ්ඩයි ස්ට්‍රීට් එක ඇවිදලා එහෙම අපේ ගමන ඉවර වෙන්නේ. ඉතින් අපි මෙතනින් තව ෆොටෝස් ටිකක් එහෙම අරගෙන ලස්සන අපේ ඇපාර්ට්මන්ට් එකට යනවා. එහෙනම් මේ වගේ තව අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙන්න බලාපොරොත්තු වෙන. අද මම මේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් දැන් මොකද මගේ GoPro එකේ බැටරි දැන් බැහැගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක මම එහෙනම් ඉවර කරනවා. ඉතින් තව හෙට සමහරක් විට අපි ආපහු එළියට යයි තව කඩේකට ගිහිල්ලා කෑම කන්න හරි ඇවිදින්න හරි ගියොත් තව අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් ස්පේන් කාඩිස් වල රාත්‍රී මොකද කියන්නේ වීදි සංචාරය මේ විදිහට මම ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් අපි එන හැමෝම මතකයි අපේ subscribe කරලා comment කරලා තියන්න. comment එකක් එහෙම දාන්න. මම මේ කරන වීඩියෝස් හොඳද කියලා ඔයාලගේ අදහස් මට ගොඩක් වැදගත්. තව ඉස්සරහ ලස්සන වීඩියෝස් කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් එහෙම නැත්නම් ස්පේන් වල තවත් අලුත් එපිසෝඩ් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන. අද මේ වීඩියෝ එක මම ඉවර කරනවා. අපි එහෙනම් ආයෙත් හමු වෙමු. අද මම ගිහලා එන්නම්. bye bye.